මගේ පිතා බන්ධනාගාරේ. ඔව්. එතකොට බන්ධනාගාරේ කෝලාහලයක් ගියා. ඔව්. ඒ කෝලාහලෙට මගේ දරුවා සම්බන්ධ නැහැ. ඒ වුණාට මකුණු මරනවා වගේ තමයි. මගේ දරුවට ඩෙන්ගු ළමයා පුනරුත්ථාපනය කරලා දෙන්න කියලා කලට මම දී කියලා තිබුණා. මේ නරක දේ භාවිතාව නිසා අම්මා මේ අහන්නකෝ. මම මෙතනින් යනකොට දැක්කා අම්මා පාර පයින්නවා. ඔන්න ඔය බංකුව ගහ අමාරුවෙන්. එතකොට අම්මා ඔය බංකුව ගෙදරින් දරන් එන්නේ. මේ මට වැටක් තියෙනවා. වෝකර් එකක් තියෙනවා මට. 7000ක් පියලම් කරපු. මම වෝකර් එක කරන් දෙන්න හිතලා මේ නැවැත්තුවේ වාහනේ. මට වෝකර් එකක් තියෙනවා. වෝකර් එකේ ඉඳ ගන්න වෙන්නේ. ඒකද ඕක ගේන්නේ? ඔව්. මේක ගේන්නේ එකයි. වෝකර් එකක් තියෙනවා 7000ක් දීලා අරන් දීලා. මම මේ දැම්මම ගිහිල්ලා වෝකර් එකක් කරන් දෙන්න හිතලා නැවැත්තුවේ වාහනේ. ඔව්. මගේ දරුවගේ එකක් නෙමෙයිද බේරන්න නෙමෙයිද? අම්මට මොනවද වෙන්න ඕනේ මගෙන් කියන්න. මම වල්පොල ගෞතම හාමුදුරුවෝ. හාමුදුරුවෝ දෙබන්නේ මම බලනවා දැකලා තියෙනවා අරුල පොකේ. මා ළඟ තවත් තියෙනවා හාමුදුරුවෝගේ ෆොටෝ එකයි බණයි. අර මතක නැති වෙන්නේ කොහොමද නේද? හාමුදුරුවෝගේ බණේ තිබුණේ. අරුණ එකේ? ඔව්. අරුණ පත්තරේ. ඔව් අරුණ පත්තරේ. මට මුකුත්ම මතක නැහැ කියනවා කියලා. ඒකට නේද හාමුදුරුවෝ උත්තර දීලා තිබුණේ. අනේ මන් දන්නවා සාදු. හරි අම්මා. අනේ මට උදව් කරන්න. මොනවද වෙන්න ඕනේ කියන්නේ? මට බනහන්න රේඩියෝ එකක් කරන් දෙන්නකෝ. රේඩියෝ එක දුන්නට වැඩක් නැහැ. ගෙදර ප්ලග් එක මෙව වෙලා. කොහෙද ගෙදර තියෙන්නේ? පොල්වත්තේ. අම්මා මං දැන් රේඩියෝ එකක් කරන් දෙන්නම්. අම්මට රේඩියෝ එක අරන් දැන් ගෙදර යන්න දින්නේ ඔය. ඔව්. රේඩියෝ එකක් අරන් දෙන්න මං ගෙදරට බස්සන්න යම්මාත් එක්ක. එන්න. අනේ. අඬන්න එපා. අනේ නෑ. යන් අම්මා. තුනුරුවන්ගේ පිටේ කාන්තයි මං දන්නවා. මං ඒක දුන්නෙම දන්නවා. දුදුන අනන්තයි අප්‍රමාණයි. හරි අම්මයා. යන්. අනේ මගේ දරුවට දුරුවන්ගේ පිට අරසාව දිග්වගේ ලැබේවා. යන් අම්මා. වල්පොල හාමුදුරුවෝ මන් දන්නේ කෙනෙක් නේ. යන් කොච්චර පිටාරියක්ද මං යන්නේ සාලියම ඔයාලා දොර අරින්න මට නගින්න. අල්ලන්න දෙන්නේ නැහැ මං කාට වන්දේ කට්ටිය වඩලා කියන්න දෙන්නේ කියලා මායි. මේක අන්න එහෙම තියාගන්න. සාදේ බිය කන්නේ හාමුදුරුවනේ සාදු. සාදේ බිය කන්නේ. බියයි. දුකයි. සායුරක් මේක කතරක් මේක අඳුරක්. අපෝයි. මේකෙන් ගොඩ වෙන්න තියෙනවා නම් ඊට වැඩිය දෙයක් නෑ නේද? ඔය අස්කරන්න එපා අම්මා. අස්වැස්මේද ජීවත් වෙන්නේ අම්මා? ඉතින් බන්නේ. අස්වැස්ම කැපුවනේ දාලා. අස්වැස්මත් කපලා. රුපියල් 5000න් කන්නේ. කඩේලෝ කඩේ දුන්නේ. රුපියල් 5000කින් තමයි සම්පූර්ණ හැමදේම කරගන්න. බේතක් හේතක් ගන්නවා. තේල් ටිකක් ගත්තම. මෙන්න මේක තමයි උයාගෙන තියෙන්නේ. මේකේ බට්ටක් එක්ක. බඩු. මේ සතුට පින්කඳ. අපේ හාමුදුරුවෝ. බණ ඇහුවට මට මතක එන්නේ නැහැ. මතක තියෙන්නේ නැහැ. ඒක තියෙන්නේ තියාගෙන ඉන්න. කොහොමද තිබුණානේ මට ඒ වටිනාකම කෝටියයි. සාදුසන්. දැන් අද අම්මගේ ගෙදරටම වැඩියා. ඕ බලන්න.
කාරියක් නෙමෙයි. උදාගාරේ හාමුදුරුවෝ මාවන්නේ බද්දිය හාමුදුරුවෝ අම්මා විශ්වාස කරන්න මම මේ කියන කතාව මේ අරුණ පත්තරේ බොහෝ කාලයක් මගේ ලිපි යනවා. හැබැයි ජීවිතේ පළවෙනි වතාවට මේ පත්තරේ ලිපි S2කට දැක්කේ මං අද. ඒ කියන්නේ මගේ ලිපි මං දැකලා තිබුණෙත් නැහැ. හරිද? මේගොල්ලෝ අපේ බණ අහලා ලියනවා පත්තරෙන්ම. මට මේකේ මාතෘකාව මගදී අම්මා කිව්වා. ඒ කියන්නේ ඒක නිකන් තියාගත්ත නෙමෙයි. ඒකේ කාරණේ පවා හිතේ හොඳට මතක තිබුණා. ආමුදුරන්න වාඩි වෙන්න දෙන්න එකක් නැතුව මම කොහොමද? නෑ අම්මා. අනේ මේ පුටුවෙන් හරි වාඩි වෙන්න. හරි මට වාඩි වෙන්න පුළුවන්. මේ ඕන තැනක වාඩි වෙන්න. ඔන්න ඔයා උස්සන් ගිය එකේ මම වාඩි වෙනවා. බණ අහලා තියෙනවා. ඔතේ මන පිටින් දකින්න හම්බුනා මං කොච්චරනම් තින්කාරියක්ද. මගේ ස්ථානේ හොඳට භාවනා කරන පරිසරයේ බණ අහන පරිසරයේ ඔක්කොම එක්ක වෙලාවට හොඳට කෑම ටික හම්බ වෙනවා, තේ ටික හම්බ වෙනවා. කරුණාවන්තයෙන් පිරිස ඔක්කොම හොයලා බලන උදව් කරනවා. එතන අම්මලා වගේ කට්ටිය ඉන්නවා. මා කැමති යන්න. කරුණා පාරාදීස කියලා. මෙතන මේ යකාටුව කිට්ටුව. මිනෝංගොඩ. අනේ මම මේක වහලා දාලා එන්න. මට මේව වැඩක් නෑ. අම්මට නිදහස එතන ඉන්නම පරිසරය හදලා දෙන්න. මෙතන ලොකු දුකක් විඳිනවනේ. ඔව් තේරෙනවනේ. ඔව් නේ. දර කැල්ල හොයා ගන්න ඕන. වතුර ටික ගන්න ඕන. කඩේට යන්න ඕන. ආවරණක් නෑ. මේක තමයි ඇසලින් කරුණාවති අම්මගේ ගෙදර. තව ටිකකින් ඇසලින් කරුණාවති අම්මා කරුණා පාරාදීසෙ. අම්මට දැන් කාත් කවුරුත් නැහැ, හවුහරණක් නැහැ කියලා හිතන්න එපා. මෙන්න අම්මට යාළුවෝ ගොඩාක් ඉන්නවා ඈ. ඒගොල්ලෝ ඔක්කොම අම්මට දැන් උදව් කරයි. බෙල් එන්න. බෙල්. අල්ලලා ආදරේ යමුද? එන්නට හරි. අම්මේ විඳපු දුක් එක්ක කවදා හරි තවතිසා දිව්‍ය ලෝකේ සුරසප විඳින්නම ඕන.